මේක මැනිකන්නේ මැනික් ගල් පොකුරා. අන්ජෙම් ෆීල්ඩ් එකට ආපු කාලේ මේ මැනික් ගල් මේ තිරිවානාගල කලවල කියලා. එන්නම් ඉතින් මේවා අපි ගණන් ගන්නවත් නැහැ. දැන් ඉතින් මේ සුදු කොළ උලකට යනවනේ බරට තමයි දැන් මේ මැනික් ගන්නෙ. ඉතින් මං ජෙම් ෆීල්ඩ් එකට ආපු කාලේ මේවා දැක්කම පිස්සුවෙන් වගේ හිටියේ. දැන් අල්ලන ගල් එක්ක මේවා බැලුවා මේවා මොනවද? දැන් අපි අතපත ගන්න මෙන්න මේ වගේ මැනික්. මේ බ්ලූ සෆායර් එක දීලා සුපිරි වණ්ඩියක් ටක් ගාලා අනිත් පැත්තට ගන්න පුළුවන්. මයි කකුලේ වදින ගෙවුඩ ගලින් කෝටිපතියෝ වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඔයා අහලා තියෙනවනේ එදා වේල කන්න නැති මිනිස්සු මාල්ලිකා වගේ ගෙවල් අතල කෝටි ගානක වාහනවල යනවා. ඉස්සර කාලේ වාසනාව තියෙන කට්ටියට ඒ වගේ chance වැදුනා. දැන් අවශ්‍ය වෙන්නේ මොලේ දැනුමයි. අපි ඉස්සර ජෙම් ඉගෙන ගන්න කාලේ පොළට ගියාම පොළයක් පිරෙන්න දලන් ටිකක් ගෙනල්ලා වෙන්නවා මේ මැනික් කිය. මොකද මේකේ තණ්හාවත් එක්ක වැඩ කරන සබ්ජෙක්ට් එකන්නේ. ඕන තරම් අලුත් අය කීය කිව්වත් ඒක ගන්නවා. මැනික් ගැන දැනුමකුත් නැහැ. ඒකෙන් ගොඩ යන ක්‍රමේ දන්නෙත් නැහැ. මෙහෙමයි අපිත් බයි කරනවා ජෙම් ලොට් එක 100ක් තිබ්බ කියන්නකෝ. අපි ඒ තනි ගලෙන් ඒකේ ලාභි ගන්නවා. මොකද අපි බයි කරන්නේ රෙයා ගල් තියනවාද ඒ වගේව දැනගෙන. එහෙමයි දන්න ඕන දෙයක් කියලා දෙන මිනිස්සුත් ඉන්නවා. ඒ අතරේ සමහර අය ඉන්නවා මේ දැනුම එළියට දශමයක්වත් දෙන්නේ නැති අය. ඉතින් ඒකනේ මේක පවුලේ පරම්පරාවේ බිස්නස් එකක් වෙලා තියෙන්නේ. අපි මේවා ඉතින් නොමිලේ කියලා දෙනකොට සමහර අය කැමතිත් නැහැ. එහෙමයි මැනික් වලින් ප්‍රොෆිට් ගන්න ඕන අපි මුලින්ම හරියට ඉගෙන ගන්න ඕනේ. අල් අඳුන ගන්න දැන ගන්න ඕනේ. හීට් ට්‍රීට්මන්ට් පැත්ත දැන ගන්න ඕනේ. ජෙම් කටින් දැන ගන්න ඕනේ. කලර් ග්‍රේඩින් දැන ගන්න ඕනේ. සින්තටික් ගල් ගෙවුඩ ඒවා දැන ගන්න ඕනේ. කලර් ග්‍රේඩින් දැන ගන්න ඕනේ. ඊට පස්සේ ජුවලරියක් හදන හැටි ගැන දැන ගන්න ඕනේ. ඔය ටික දැනගත්තත් ගොඩ යන්න බෑ. හරියට ජෙම් එකක් ෆොටෝ ගන්න හැටි, ස්පෝර්ට් මාකට් එක අල්ලන හැටි, රෆ් ගල ජුවලරි එකක් එන තත්ත්වයට හදලා වැලියු එක ඇඩ් කරන හැටි දැන ගන්න ඕනේ. දැන් ඔයාට තියෙන ඊළඟ ගැටලුව ඔයාට මේවා ඉගෙන ගන්න වෙලාවක් නැහැ. ඒක තමයි අපේ කෝස් එක ඔයාට ඕන ෆ්‍රී ටයිම් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොකද මේක වීඩියෝ සීරීස් එකක් විදියට යන්නේ. ටික නොලෙජ් එක ගන්න අපිත් එක්ක ජෙම් මාකට් වල එන්න පුළුවන්. අපේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා කොහොමද ජෙම් කටින්, පොලිෂින් ඒ හැමදේම දැනගන්න පුළුවන්. මොකද අපි ඇඩ්වාන්ස් විදියට තමයි හැමදේම කරන්නේ. ඒ කියන්නේ මයික්‍රොස්කෝප් එකකින් බලන ලෙවල් එක දක්වාම. ඉතින් අනික අපි දරන්න පුළුවන් ගානකට තමයි මේ කෝස් එක දෙන්නේ. අපි දන්නවා රටක් හැටියට ගොඩ යන්න නම් මේ ෆීල්ඩ් එකට ගොඩක් කට්ටිය එන්න ඕනේ. ඒතර තායිලන්තේ කට්ටිය ඒ ගැන හිතුවා. අද ඒගොල්ලෝ ඉන්න තැන. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ කෝස් කරන කට්ටියව අපි තායිලන්තෙත් එක්ක යනවා. මැඩගස්කා එක්ක යනවා. අපි බයස්ලත් එක්ක ඩීල් කරන හැටි ජෙම් එක්සිබිෂන් ඒ හැමදේම ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැම්ම ජොයින් වෙන්න. අදම ජොයින් වෙන්න. මේක ධන නිදානයක්. වයස කිසිම ගැටලුවක් නැහැ. ඔයා අවුරුදු 60ක කෙනෙක් වුණත් අවුරුදු 18ක කෙනෙක් වුණත් ඒ තියනවා නම් මේ සබ්ජෙක්ට් එකට ආසාවක් තියෙනවා නම් ඔයාගේ ගමන මෙලෝ ජගතේකට වළක්වන්න බෑ. එහෙනම් අපි කෝස් එකේදී හම්බෙමු. ජය වේවා.